හරි ඉතින් අද මම ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ වොයිස් රෙකෝඩ් කරන්න පුළුවන් ගැජට් එකක්. මේකෙන් වොයිස් රෙකෝඩ් කරන්න විතරක් නෙමෙයි මේක MP3 ප්ලේ එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකට සින්දු ඔයගොල්ලොන්ට අප්ලෝඩ් කරලා ඒ සින්දු මේකෙන් අහගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ පැකේජ් එක බලා ගන්න පුළුවන්. එන්න මේ පැකේජ් එක දැන් මම ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඉතින් ගොඩක් හොඳට මේක පැක් කරලා තියෙනවා. දැන් මම මේ පැක් එකත් මේ විදිහට අයින් කරගන්නවා. අයින් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති අපේ වොයිස් රෙකෝඩ් එක මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි digital voice recorder කියලා තියෙනවා. ඊට පස්සේ බොක්ස් එක ගැන කතා කරොත් මෙන්න මේ විදියට රෙකෝඩ් කරන්න පුළුවන් කියලා තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තියෙනවා මෙතන high quality record and high quality music player කියලා. හරි. ඔයගොල්ලන්ට මේක ගොඩක් චූටි ගැජට් එකක්. මේක ඔයගොල්ලන්ට මොනවාටද පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාගේ මොකක් හරි හොර වැඩකට පාවිච්චි කරනවා නම් මේක ඕගොල්ලොන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කවුරු හරි කතා කරන දෙයක් හොරෙන් අහගෙන ඉන්න ඕන. කියන්නේ මේක වැරදි දේවල් වලට පාවිච්චි කරන්න කියලා මේ මම කියන්නේ. මේක පාවිච්චි කරන්න තියෙන්නේ මේ වගේ දේවල් වලට. මොකක් හරි වොයිස් රෙකෝඩ් එකක් කරගන්න තමයි තියෙන්නේ. මේ ගොඩක් පුංචි හින්දා ඕගොල්ලොන්ට ඕනම තැනක හංගලා මේකේ වොයිස් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. මේක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මම ඕගොල්ලොන්ට ඒක ඉස්සරහට පෙන්නනවා. මේ විදිහට තමයි අපේ වොයිස් රෙකෝඩ් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඉතින් ගොඩම පුංචි ගෙජට් එකක් තමයි මේක. මගේ මහපට ඇඟිල්ල වගේ සයිස් එකට තමයි මේ ගෙජට් එක තියෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති. මේක ගොඩක් පුංචියට හදලා තියෙන්නේ මේක කොහේ හරි හංගලා තියන්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් මේක මොකක් හරි හොර වැඩකට පාවිච්චි කරන්න. හරි. මේ විදිහට ඉස්සරින්ම අපේ ගැජට් එක තියෙනවා. ඊට පස්සේ ඒකේ බෑක් සයිඩ් එක ගත්තොත් ඕගොල්ලන්ට පේනවා හැම්ප්‍රේ එකක් සහ අපිට මේ විදිහට USB කේබල් එකක් එක්ක අපේ යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන් වෙනවා. යූසර් මැනුවල් එක බලාගෙන ඕගොල්ලොන්ට මේකේ තියෙන බටන් ටික හා මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා ඕගොල්ලොන්ට ඒක කියවලා දැනගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ ඕගොල්ලොන්ට පේනවා ඇති ඔගොල්ලොන්ට තවත් පැකේජ් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මේ පැකේජ් එකත් ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට USB කේබල් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ විදිහට වයර් තියෙන හැම්ප්‍රේ දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. මම කියන්නේ මේක M3 ප්ලේයර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් ඔයගොල්ලොන්ට මේකේ අවුට්පුට් එක මේක වොයිස් රෙකෝඩ් එකක් කරාට පස්සේ OTP කේබල් එකක් කරා ෆෝන් එකට මේකෙන් රෙකෝඩ් කරගත්ත වොයිස් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ කේබල් එක හරහා ඕගොල්ලොන්ට මේක ඕගොල්ලෝගේ කම්පියුටර් එකට ප්ලග් කරලා ලැප් එකකට ප්ලග් කරලා ඕගොල්ලොන්ට මේ වොයිස් එක රෙකෝඩ් කරපු වොයිස් එක එළියට ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට පේනවා ඇති ගොඩම පුංචි ගැජට් එකක් තමයි මේක. මේක ඕගොල්ලොන්ට ඕනම තැනක හංගලා තියන්න පුළුවන්. ඕගොල්ලොන්ට සපත්තුවක් අස්සේ වුණත් මේක දාලා යවන්න පුළුවන්. ඒ සපත්තුවක් අස්සේ දැම්මත් මේකේ වොයිස් එක හොඳ ක්වොලිටියට රෙකෝඩ් වෙනවා. මේ විදිහට ඉස්සරින් තියෙන ඔන් ඔෆ් ස්විච් එක ඔන් කරගත්තට පස්සේ මේ විදිහට රතු පාට ලයිට් එක බ්ලින්ක් වෙනවා. ඊට පස්සේ යට තියෙන වොලියුම් අප් ඩවුන් බටන් දෙක. වගේම සින්දුවක් ඕගොල්ලෝ ප්ලේ කරනවා නම් එන්නේ ඒක නෙක්ස්ට් කරන්න බටන් එක තමයි පල්ලෙහා තියෙන්නේ. මේ තියෙන අපේ චාර්ජින් කේබල් එක වගේම මේකේ තියෙන මේකේ වොයිස් එක එළියට ගන්න ඕන කේබල් එක තමයි ඒ තියෙන්නේ. මෙන්න මේ විදිහට පුංචි ගැජට් එකක් තමයි අද මම ඕගොල්ලොන්ට ගරන් ආවේ. මේ ගැජට් එක මිලදී ගන්න පුළුවන් ඕගොල්ලොන්ට විදුව ටෙක් ස්ටෝර් එකේ රුපියල් 4500ක් වගේ වෙනවා. මොකද මේ ගොඩක් පුංචියට හදලා තියෙන ඒ වගේ මේ ගොඩක් හොඳ ක්වොලිටියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා මේක 4500ක් වගේ වෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි පාසුකම යටතේ ඕගොල්ලොන්ට මේක ගෙදරටම ගෙන්වා ගැනීමේ පාසුකමක් තියෙනවා. ඕගොල්ලොන්ට මේක කවුරු හරි පර්චේස් කරන්න ඕන නම් මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියෙනවා. අනේ නම්බර් එකට ඕගොල්ලොන්ට කතා කරලා මේක ඕඩර් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් මේ වගේ අන්බොක්සින් වීඩියෝ එකකින් හමු වෙමු.